ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔයාලා හැම කෙනෙක්ම අපොස සාමාන්‍ය පෙළ ගණිත ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔයාට ගොඩක් වැදගත් ගණිත ප්‍රශ්නයක් අරන් තමයි අද දවසෙත් මම ඔයා ඉදිරියට ඇවිල්ලා ඉන්නේ. අද දවසේ මම ඔයත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2018 O level ගණිත ප්‍රශ්න පත්‍රයේ එක පත්‍රය A කොටසේ දෙවනි ප්‍රශ්නය. අපි කෙලින්ම ප්‍රශ්නයට යන් සාධක හොයන්න කියලා තමයි ප්‍රශ්නය අපිට දීලා තියෙන්නේ. අපිට ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් දීලා තියෙනවා සාධක හොයන්න. 2x වර්ගය ධන x ඍණ 6 කියන වර්ගජ ප්‍රකාශනය තමයි දීලා තියෙන්නේ. මෙන්න මේ වගේ වර්ගජ ප්‍රකාශනයක් අපිට දුන්නොත් අපි බලමු කොහොමද මේක සාධක වෙන් කරගන්නේ කියලා. මේකෙදි අපිට මුලින්ම මෙන්න මේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනය පද 4ක් බවට පත් කරගන්න ඕන මේ ගාන සාධක වෙන් කරන්න. එතකොට මෙන්න මේ පද 3ක් තියෙන ප්‍රකාශනය කොහොමද පද 4ක් බවට පත් කරගන්න? මේක පද 4ක් බවට පත් කරන්න අපි කරන්නේ මෙන්න මේ මැදින් තියෙන පදය. ඒ කියන්නේ අපි ඒකට කියනවා x වල වීජීය පදය කියලා. දැන් මේ මුලින්ම තියෙනවා x වර්ගයේ වීජීය පදය, මැදින් තියෙනවා x වල වීජීය පදය, මේ කෙලවරෙන් තියෙනවා නියත පදය. මෙන්න මේ පද 3 අතරින් මේ x වල වීජීය පදය අරගෙන මෙන්න මේක පද දෙකක් බවට පත් කරන එක තමයි මුලින්ම අපි කරන්න ඕන. ඒකට අපි පොඩි වැඩක් කරගන්නවා මෙන්න මේ වගේ දෙයක්. මෙන්න මේ දෙපැත්තේ තියෙන පද දෙක, ඒ කියන්නේ මේ x වර්ගයේ වීජීය පදයයි නියත පදයයි දෙක ගුණ කරගන්නවා. 2x වර්ගය 6න් ගුණ කරොත් දෙවරක් 6 12යි 12x වර්ගය එනවා. ලකුණ මෙතන ධන මෙතන ඍණ නිසා ධනයි ඍණයි ගුණ වෙනකොට ඍණ එනවා. දැන් අපි බලනවා මෙන්න මේ 12 කියන සංඛ්‍යාව හදාගන්න පුළුවන් සාධක මොනවද කියලා. 12 කියන සංඛ්‍යාව අපිට හදන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. 12යි 1යි ගුණ කරලා 12 හදන්න පුළුවන්. 6යි 2යි ගුණ කරලා 12 හදන්න පුළුවන්. 4යි 3යි ගුණ කරලත් අපිට 12 හදන්න පුළුවන්. මෙන්න මේ යුගල් අතරින් මෙතන තියෙන්නේ ඇත්තටම මේ 1x නේ. මෙන්න මේ 1x කියන එක හදාගන්න. එහෙම නැත්නම් 1 හදාගන්න පුළුවන් යුගලය. අපි බලමු 12යි 1යි එකතු කරොත් 13යි අඩු කරොත් 11යි. එක හැදෙන්නේ නැහැ. 6යි 2යි එකතු කරොත් 8යි අඩු කරොත් එහෙම 4යි. එක හැදෙන්නේ නැහැ. 4යි 3යි එකතු කරොත් එහෙම 7යි අඩු කරොත් 1 එනවා. 4න් 3 අන්න එහෙනම් අපිට 1 හදාගන්න පුළුවන් යුගලය තමයි 4 සහ 3. හැබැයි මෙතන අපිට හදන්න ඕනේ 1x නිසා අපි මෙතෙන්ට 4x සහ 3x කියලා ගන්නවා. ඊළඟට මෙන්න මේ පද දෙකේ ලකුණු තීරණය කරන විදිහ. මෙහෙමයි. මේ සංඛ්‍යා දෙක අඩු කරලා තමයි 1x හදන්නේ. අපි දන්නවා සංඛ්‍යා දෙකක් අඩු කරලා හෝ එකතු කරලා උත්තරයක් ගන්නකොට ඒ උත්තරයට ගන්නේ සංඛ්‍යා දෙකෙන් වැඩි සංඛ්‍යාවේ ලකුණ. එහෙනම් මෙන්න මේ දෙක අඩු කරාට පස්සේ ධන 1x එනවා කියන්නේ මේ දෙන්නගෙන් වැඩි එක්කෙනාගේ ලකුණ ධන එන්න ඕන. හරි සරලයි. මේ ලකුණ තමයි වැඩි එකට යන්නේ. මේ දෙන්න අඩු කරාම එන උත්තරේ ලකුණ ධන කියන්නේ මේ දෙන්නගෙන් වැඩි එක්කෙනාගේ ලකුණ ධන වෙන්න ඕන. ඊළඟ කාරණේ මේ දෙන්න අඩු කරන්න නම් මේ දෙන්නගේ ලකුණු දෙක අසමාන වෙන්නත් ඕන. එහෙනම් මෙයා ධන නිසා මෙයාගේ ලකුණ ඍණ කියලා එනවා. අපිට මේක හරියද කියලා තහවුරු කරගන්නත් පුළුවන්. මේ දෙක ಗುಣ කරලා බලනවා මේක එනවද කියලා. 4x 3x ගෙන් ගුණ කරොත් 4 වරක් 3 12යි x ගෙන් ගුණ වුණාම x වර්ගය ධනයි ඍණයි කියලා කියන්නේ ඍණ. එහෙනම් තහවුරුයි වැඩි. දැන් අපිට පුළුවන් මේ 1x වෙනුවට ධන 4x ඍණ 3x කියලා ලියන්න. 2x වර්ගය එහෙමම ලියනවා. ධන 1x වෙනුවට දැන් අපි ලියන්නේ ධන 4x ඍණ 3x තව ඉතුරුයි ඍණ 6. අන්න දැන් ත්‍රිපද වර්ගජ ප්‍රකාශනය පද 4ක් බවට පත් කරගත්තා. පද 4ක් බවට පත් කරගත්තාට පස්සේ අපිට හරි ලේසියෙන් මේක ඉතුරු පියවර ටික ලියාගෙන යන්න පුළුවන්. මේකේ අපි පළවෙනි පද දෙකේ වෙනම පොදු සාධක වෙන් කරනවා. දෙවෙනි පද දෙකේ වෙනම පොදු සාධක වෙන් කරනවා. පළවෙනි පද දෙකේ පොදු සාධක විදිහට අපිට මේ දෙකේම දෙක කියන එක තියෙනවා. මෙතන දෙක පැහැදිලිව පේන්න තියෙනවා. මෙතන 4 කියන්නේ දෙවරක් දෙක. එහෙනම් දෙක කියන එක පොදු සාධකයක්. මෙතන x වර්ගයක් තියෙනවා. මෙතන x වල එකක් තියෙනවා. එහෙනම් x එකකුත් පොදුයි. දැන් ඊටු ටික වරහණක් ඇතුලේ ලියනවා. මෙතන දෙකක් ගත්තා. x වර්ගයෙන් 1x එකක් ගත්තා. x එකක් ඉතුරුයි. මේ ධන ලකුණ මෙන්න මෙතන 4 කියන්නේ දෙවරක් දෙක. දෙකක් ගත්තා. දෙකක් ඉතුරුයි. x එක ගත්තා. වෙන මොකුත් ඉතුරු නැහැ. දැන් මෙන්න මේ දෙකේ පොදු සාධක ගන්නකොට හොඳට මතක තියාගන්න ඕනි කාරණයක් තියෙනවා. ඒ තමයි මෙන්න මේ පද දෙකෙන් පළමු පදයේ ලකුණත් එක්ක තමයි පොදු සාධකය ගන්න ඕන. අපිට බැලූ බැල්මට පේනවා මෙතන 3 තියෙනවා. මෙතන 6 කියන්නේ 3 වරක් 2. එහෙනම් එතනත් 3 තියෙනවා. එහෙනම් පොදු සාධකය 3යි.
මෙන්න මේ වරහන් ඇතුළට එන ටික අපිට S2 පියාගෙන උනත් ලියන්න පුළුවන්. මොකද මේක අපි තර්ක කරලා නෙමෙයි ගන්නෙ. මේ වරහනට ආපු එකමයි මේකටත් ගන්නෙ. මෙතෙන්ටත් එන්නේ x ධන 2මයි. ඕනනම් චෙක් කරලා බලන්න පුළුවන් මේක වරහන් ඉවත් කරලා මේකම එනවද කියලා. දැන් මෙතනත් x ධන 2 තියෙනවා. මෙතනත් x ධන 2 තියෙනවා. එහෙම එන්න ඕනි නිසා තමයි මේක ලියාගත්තේ. නැත්නම් අපිට මෙතනින් එහාට මේ ගාන හදන්න බැරි වෙනවා. එහෙනම් අපිට x ධන 2 පොදු සාධකය කියලා ඉවතට ගත්තම ඉතුරු වෙනවා මෙතනින් 2x මෙතනින් ඉතුරු වෙනවා ඍණ 3. අන්න සාධක වෙන් කරලා අවසන්. මම හිතනවා ඔයාට මේ ගානත් ඉතාමත් සරලව තේරුම් ගන්න හැකියාව ලැබුණා. ඉතින් මේ වගේ ඔයාගේ සාමාන්‍ය පෙළ විභාගයට වැදගත් වෙන ගණිත ගැටලුවක් එක්ක හමු වෙනතුරු ගිහිල්ලා එන්න. හැමෝටම සුබ දවසක්.